හායි ලස්සන ළමයි ටික. ඔන්න අද මං හදනවා බෙන්ටෝ කේක් එකක්. ඉතින් බෙන්ටෝ කේක් එකටත් අපි ගන්නේ බටර් කේක් හෝ චොකලට් කේක්. ඉතින් බටර් කේක් රෙසිපි එක මගේ වීඩියෝස් වල තියෙනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාන්නම්. බටර් කේක් රෙසිපි එක ඔයාලට ගන්න පුළුවන්. අපි බටර් කේක් රෙසිපි එකේ තියෙන කිලෝ එක. හැබැයි බෙන්ටෝ කේක් එකට අපි ගන්නේ 250යි. ග්‍රෑම් 250 කේක් එකක් තමයි බෙන්ටෝ කේක් එක කියන්නේ. ඉතින් මම අද බෙන්ටෝ කේක් එකත් එක්ක කප් කේක්ස් දෙකකුත් හදලා තියෙනවා. ඉතින් මම හැම එකකින්ම ග්‍රෑම් 100 ගානේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. ඒ කියන්නේ පාන් පිටි ග්‍රෑම් 100යි. මම නම් යූස් කරන්නේ කේක් ෆ්ලා ග්‍රෑම් 100යි, බටර් ග්‍රෑම් 100යි, සුගර් ග්‍රෑම් 100යි, බේකින් පවුඩර් තේ හැඳි භාගයයි. ඒ වගේම වැනිලා තේ හැඳකුයි දාලා තමයි කේක් එක හදාගන්නේ. බෙන්ටෝ කේක් එක විතරක් නෙමෙයි කප් කේක්ස් දෙකකුත් එක්ක. ඉතින් කප් කේක්ස් දෙකකට වඩා හදන්න පුළුවන් ග්‍රෑම් 100ක් ගත්තම. ඉතින් මම ගෙදර මගේ පැන්ෂන්ටත් එක්ක තමයි කප් කේක්ස් තා වැඩිපුර 3ක් විතර හදාගත්තා. ඉතින් ඔන්න මම මගේ බටර් අයිසින් එකත් හදලා කස්ටමර් ඉල්ලපු විදියට ඔයාලා දකින්න ඇති thumbnail එකෙත් කේක් එක. ඉතින් බ්ලූ කලර් තමයි යාට ඕන උනේ. එයාගේ බෝයිෆ්‍රෙන්ඩ්ගේ බර්ත්ඩේ එකට සර්ප්‍රයිස් කරන්න. ඉතින් මේ කියුට් බෙන්ටෝ කේක් එක ගියා නාවල මගේ කස්ටමර් කෙනෙක්ට. ඉතින් එයාලගේ රිවිව්ස් හරිම ආදරණීයයි. ඉතින් තව තවත් ඒ ආදරේ වැඩි වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ආදර කරන කට්ටිය එන්න මගේ පේජ් එක පැත්තට. මම TikTok, Instagram, Facebook, WhatsApp වලත් Missy Mazes, Homemade Bakes කියන පේජ් එක නම් ඉන්නවා. ඉතින් ඔන්න මේ විදිහට තමයි මම අයිසින් කරලා තියෙන්නේ. 1B nozzle එක නෙවෙයි 2D nozzle එක නෙවෙයි. sorry. මට nozzles වල numbers නම් චුට්ටක් හම්බෙක. 2D nozzle එකයි 1B nozzle එකෙන් තමයි මම මේකේ work එක කරලා තියෙන්නේ. ඒ වගේම උඩට සරසන්න මම දැම්මා happy birthday topper එකක් use කරනවා මම. ඒ වගේම මම pebbles කියන්නේ පබලු සිල්වර් පාටින් තමයි උඩින් මම දාන්නේ. ඉතින් මේක ගියේ මම බොක්ස් එක හදන විදිය ඔයාලට කියන්නේ කප් කේක් එකයි බෙන්ටෝ කේක් එකයි දෙන්න හදන වීඩියෝ එකකුත් මම ඔයාලට ගේන්නම්. ඒ කියන්නේ ස්මෝල් බිස්නස් කරන අයට අපි බෙන්ටෝ බොක්ස් එකක් ගත්තම කොස්ට් එක වැඩි. ඒකට අපි බෙන්ටෝ කේක් එකක් දෙන්නේ සාමාන්‍ය සුළු ගානකදනේ. ඉතින් ඒ හින්දා බෙන්ටෝ බොක්ස් එක අපි මිලදී ගන්නවට වඩා අපිට මේකට යූස් කරලා තියෙන්නේ කප් කේක් 6 බොක්ස් එකක් අරගෙන බෙන්ටෝ කේක් එක දාන්න පුළුවන් ප්‍රමාණයට කප් කේක් 4ක රවුන්ඩ් 4 කපලා බෙන්ටෝ කේක් එක ඒකට බැස්සුවා. ඒ වගේම ඉතුරු රවුන්ඩ් එකේ කප් කේක්ස් එක බැස්සුවා. ඉතින් ඒ වගේ ස්මෝල් බිස්නස් කරන අයට පොඩි ටිප් එකක් තමයි ඒක. මම මේ වගේ වීඩියෝ එකකුත් ඉක්මනින්ම අරන් එන්නම්. බටර් අයිසින් වීඩියෝ එකත් ඔයාලට වෙනම වීඩියෝ එකකින් මම අරගෙන එන්න. ඒකට ඔයාලා දැනගන්න බටර් අයිසින් එක ගැන දැනගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම චොකලට් කේක් එක ගැනත් ඉක්මනට හම්බ වෙමු. මේ තියෙන්නේ කස්ටමර්ගේ රික්වෙස්ට් එක. ඒ වගේම මේ තියෙන්නේ මගේ වැඩ. ඉතින් කමෙන්ට් කරන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරපු හැමෝටම මම ආදරෙයි. මාව සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නත් එපා. එහෙනම් යාළුවනේ අදට ගිහින් එන්න.